හායි ළමයි. අද අපි යන්නේ වටිනා ඖෂධයක් ඒ වගේම ඒක ගන්න පුළුවන් මැල්ලුමකට. මේක හොඳ බෙහෙතක්. ඔයගොල්ලන්ට මේක කරලා බලන්න පුළුවන්. මේක ඇත්ත අපේ කටේ ඔය උෂ්ණ බුබුලු වගේ ඇවිල්ලා තියෙනවා නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මෙන්න මේ ශාකේ තියෙනවා. මේ තියෙන්නේ මේක වෙලා කතුරු මුරුංග කියලා කියන්නේ අපි පැත්තේ නම්. මේ කතුරු මුරුංග එක මේ වගේ දළු ටිකක් මේ ලා දළු ටිකක් සුරුලා අරගෙන මේක හොදලා මේක අමුයෙන් හොඳට කුඩු වෙනකන් හපලා කන්න ඕන. ඒ කට තුවාලලා තියෙන පැත්තෙන් කන්න ඕන. ඒ කෑවම පස්සේ උෂ්ණ බුබුලු සනීප වෙනවා. ඉක්මන් සුව. ඒ වගේ මේක හොඳ මැල්ලුමක්. පොල් දාලා හැදුවම පස්සේ කන්න පුළුවන් හොඳ මැල්ලුමක්. මේක පොඩි කරලා කැපුණොත් එහෙම මේක තිත්තයි. මේ පොඩි වෙලා විරලා කපද්දි මේ පොඩි වුණොත් එහෙම මේක තිත්තයි කන්න අමාරුයි. මේක පොඩි වෙන්නේ නැති වෙන්න කපා ගන්න ඕන මැල්ලුම කනවා නම්. ඒකට මේක උෂ්ණ බුබුලු වලට මෙහෙම අමුයෙන්ම කන්න ඕන. හපලා කුඩු වෙනකන් හපලා ගිලින්න ඕන. ඒකට උෂ්ණ බුබුලු සනීප වෙනවා. මේක හොඳ ඖෂධයක්. ඔයගොල්ලොත් කරලා බලන්න. එහෙනම් ගිහින් එන්න.